තමයි. Good morning. අද මම තව දෙයක් ඕඩර් කරා. ඉතින් ඇත්තටම ඉස්සර නම් මම මට හැමදේම ඕඩර් කරන්න ඉතින් දැන් මම හැම දෙයක්ම වගේ ඕඩර් කරන්නේ මගේ බබාට. ඉතින් හැම අම්මෙක්ම තමයි. ඉතින් බලමු මේ මොකද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම මේක ගොඩක් වටි කියලා මම හිතනවා. බලමු අපි මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේක මම කැමති විදිහට කස්ටමයිස් කරලා ගත්තා. මම කියන විදිහට එයා හදන ෆොටෝස් එව්වා එවන්න කලින් ඇත්තටම මෙන්න මේ තියෙන්නේ sanitized for usage. මේ තියෙන්නේ ඇත්තටම බබාගේ පොතට දාන පිට කවරේ බබාව බර කිරන්න ගන්න අර බර කිරන්න මම දාන ඒ බෑග් එකයි අපි බලමු. හරිම ලස්සනට වැඩේ කරලා දුන්නා. ඔයාලට කැමති විදිහට මේක මේ කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. මට ඕනේ මේ වගේ සමනලේ සහ ගොඩක් අය වගේ නම අහලා තියෙනවා. ඉතින් මේ වගේ නම තමයි යනවා ඉලි. මොකක්ද වැටුනේ? ලස්සනයි ඇත්තටම. මේ හරිම ලේසි මේක පොතට දාන්න මේ විදිහට මේවා කරලා දාන්න පුළුවන් පොතට. ඒකක් දාමු අපි. බලමු අපි පොතට හරිම මෙෂර්මන්ට්ස් හරිම ලේසි. ඔව්. නැතිනේ හරිම ලස්සනයි. මේකට ඉටි කවරයකුත් දාගන්න පුළුවන්. මේ මම හිතන්නේ එකක් මම දාගන්නවා. ඉතින් මේ කියන්නේ වල කියලා නේද බෑග් එක. ඉතින් ගොඩක් මම ලාසයිනේ තමයි බාහිර පිටිලාස දේවල් කරන්නේ. ඉතින් මට කැමති විදිහට මම ඕඩර් එක දාගත්තා. ඔයාලට පුළුවන් මේ විදිහට හරිම මේ කම්ෆර්ටබල් බබාට මේක. හරිම කම්ෆර්ටබල්. මේ ඔයාලා මේ අපිට ඕඩර් එක දාන්න මම එයාගේ contact number එක දාන්නම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලෝ ඕඩර් එකක් දෙන්න. ඇත්තටම රීසනබල් ප්‍රයිස් එකක් තියෙනවා. මොකද මම දෙතුන් දෙනෙක්ගෙන් චැට් කරලා අහුවා. අනික ගොඩක් අය මේ on date එක කියන්නේ කියන දවසට බල ගන්න බෑ. කියන්නේ මම හදිස්සි දෙන්න ඕඩර් එක. ඒගොල්ලෝ කිව්වා බෑ දවස් 6ක් අතන කියලා නෑ මෙයා කියලා කිව්වහම මම ඇත්තට වැඩි ටිකක් ගන්නත් අඩුයි. ඒ වගේම ඉක්මනටම හදලා එව්වා මට කැමති විදිහට මම ආසයි විදිහට අහලා. ඉතින් ඔයාලා එයාට ඕඩර් එකක් දෙන්න. මේ හැමදාම කියනවා මම හරිම කැමතියි මේ වගේ දේවල් කරන කට්ටියට මගෙන් චූටි හරි සපෝට් එකක් දෙන්න ඒගොල්ලන්ට. එහෙනම් මම ගිහලා එන්න. බයි.